යාළුවනේ ඉතින් කොහොමද අදත් මගේ channel එකේ මේ වීඩියෝ එකට එකතු වෙන ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. මේක තමයි ඉතින් මගේ මේ අලුත් වර්ල්ඩ් එකේ දෙවෙනි එපිසෝඩ් එක. ඔව් දෙවෙනි එපිසෝඩ් එක තමයි. හරි ඉතින් මං තාමත් අර කොටු වෙලා ඉන්න තැන තාමත් හැබැයි සොම්බින්ගේ සද්ද නම් ටිකක් ඇහෙනවා. එක එක වෙලාවට නිකන් හොල්මන් වගේ. ඒක නිසා බලන්නත් ඕනේ. හැබැයි දැන් නම් යන්න වෙලාව හරිද මන් දන්නේ නැහැ. ඒකින්ද බලනවා ඉතින්. මේක කඩලා බලමු. නෑ කළුවරයි වහන්න. වැඩේ හරි. තව ඉතින් හුඟක් වෙලා ඉන්න වෙනවා. පැයක් විතර ඉන්න වෙයිද දන්නේ නැහැ. එච්චර ලොකු වෙලාවක් නම් ඉන්න නොලැබේවා කියලා හිතනවා. බලමු. ඉන්න උනොත් මං එහෙම ඉන්නේ නෑ. තව ටික වෙලාවකින් ආපහු ඒක දිහා බලනවා. ඒක දිහා බලනවා කිව්වේ මේ බ්ලොක් එක කඩලා එළිය බලනවා. එතකොට මං හිතන්නේ දවල් වෙන්නත් ඉඩ තියෙනවා. එතකන් ඉතින් මේ වගේ විකාර වැඩ කර කර ඉන්න ඕනේ. හරි මං හිතනවා දැන් එළිය වැටිලා ඇති කියලා. යප් එළිය වැටිලා. නීමයි සුපිරි. මෙතනින් බ්ලොක් එකක් තියමු. නැත්තම් හදිසි අවස්ථාවකදී එකපාරටම සොම්බියෙක් ඇවිල්ලා මගේ වලට වැටුනොත් එහෙම මාවත් අහු වෙනවනේ. කුඩා සොම්බියෙක් ආවොත් තමයි පොඩි ප්‍රශ්නයක් තියෙන්නේ. අපි හිතමු එහෙම ඉන්නේ නැති වෙයි කියලා. බඩු ටික අස් කරගෙන යමු. ස්ටෝන් ටිකුත් මෙතනින්ම මයින් කරගත්තා නම් ලේසි. මොකද එතකොට වැඩි වැඩ නැහැ. හරි. ස්ටෝන් ටික නම් මයින් කරගත්තා. ඊට පස්සේ මයින් කරලා ඉවර වෙලා බලනකොට වැස්සක් පටන් ගිහලා. එපා කරපු වැස්සක්. බලන්න ඉතින් මගේ වෙලාව නරකයි. එතකන් ඉතින් ආපහු හුඟක් වෙලා මෙතනට වෙලා ඉන්න තියෙන්නේ. ඒ අතර ටෝච් ටිකක් හදාගත්තා නම් හරි. ඔක්කොගෙම තව ස්ටෝන් ආයුධ වලට මාරු වෙමු. ඒකත් හොඳයි. මේ ස්ටික් මදිද? ස්ටික් ඕනේ. ස්ටික් 64ක් හදාගත හැකි. ඒ කියන්නේ ස්ටේක් එකක් නේ. ඔව්ද කොහෙද? ඔව් එහෙම එකක් තමයි. හරි චාකෝල් 3ක් තියෙනවා. අපි ලී ආයුධ ටික මේකට දාමු. එතකොට ඉතින් අපිට ඒ වලින් නිදහස් වුණ හැකි. තව තියෙන්නේ සෝඩ් එක දාන්න විතරයි. කඩුවක්. මට හෙන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ලී කඩුවෙන් ගහලා කවුරු හරි මැරිලා තියෙනවද මීට කලින්? ඒක ලොකු ප්‍රශ්නයක් නේ. හරි ඉතින් ඕන නැති වැඩ කර කර ඉඳලා කාලේ කන්නවට වඩා ඕන ඒකට මම මොකක්ද කියන්නේ? හරි ඕන වැඩක් කර කර ඉන්න එක හොඳයි. තව ටිකකින් යන්න ඕනේ. ගිහින් බලනවා මම එළිය වැටිලාද නෙමෙයි වැස්ස පායලාද කියලා. ඇත්තටම කිව්වොත් මේ මෝඩ වැස්ස නම් තාම පායලා නැහැ. අයියෝ මගේ කාලේ තමයි අපතේ යවන්න ඔය. මුලින්ම keep in inventory on කරලා ඉන්න ඕනේ. එහෙම නැති වුණොත් එහෙම මේක තනියම ඉන්න එකම පණ ඇති මිනිස්සයා මං විතරයි. මිනිස්සයා හරි අපිට විලේජ් එකක් හම්බුනොත් එහෙම නොවෙන්නත් ඉඩ තියෙනවා. ඒක වෙනම කතාවක්. මේ කොහොම හරි. ඒක නිසා ඔය දැන් වැස්ස පායලාද? වැස්ස පායලා. කොච්චර හොඳද? අන්තිමේට වැස්ස මන් දිහා බලලා තිනවා. උඩට නැගිමු. අනවශ්‍ය කතා ඕනේ. දැන් දිව්වා. පණ කඩාගෙන දිව්වා. අම්මෝ ඉන්න තොගේ මකුළුවෝ මෙච්චර මකුළුවෝ හිටියොත් නම් මාව එක කටට ඇති. එක කටටත් මදි වෙයි මං හිතන්නේ. ඒවා හොඳයි ගෙදර ලස්සනට. හැබැයි ඒකට ගහකුත් ඕනේ නේද? ගහකුත් ඕනේ. ගස් කඩනවට වඩා ඊට වඩා හොඳයි නිකන් ඉන්න එක. දැන් ඉතින් යන්න තැනක් නැහැ. ඔළුව හැරිච්ච අතේ යන්න තමයි තියෙන්නේ. වීයටයක් හම්බුණා. මේව කඩාගෙන ගියොත් තව එකක් හම්බුණාද කොහෙද? මට ගිරවෙක් යාලු කරගන්න පුළුවන්. නිල් පාට වගේ තිබ්බනම් හොඳයි හැබැයි. හරි මං මේ පුංචි මැසේජ් එකක් වගේ එකක් ඇවිල්ලා මැසේජ් එකක්ම නෙමෙයිනේ කෝල් එකක්. මේ ඇවිල්ලා ගේම් එක ඉතින් පොඩ්ඩක් ආපහු ගන්න උනා. ඒක ගැන හිතන්න එපා. මොකද කිව්වොත් මං කිව්වේ මේ කෑම ගැන. කලින් වගේ හරක් කෑමට ගත්තා නම් අපිට හං එහෙම ඕන තරම් තියෙයි. අපිට නෙමෙයි ඉතින් මම විතරනේ ඉන්නේ.
මම මෙරි ඉක්මනට කොටා ගන්න. හරි ඒ වැඩෙත් ඉවරයි. දැන් ඉතින් කරන්න කිසිම දෙයක් නැහැ. ඇත්තටම කිසිම දෙයක් නැහැ. මොකද කිව්වොත් දැන් රෑ වෙනවා අපිට කරන්න ලොකු වැඩක් ඉතුරු වෙන එකක් නැහැ එතකොට. තව කැම ටිකක් අරන් ගියා නම් හැබැයි නෑ ඕනේ නෑ. ඒ වලින් වැඩිය මේවා වෙන්නේ නෑ වගේ. ඒකින්ද ඒව ඕනේ නෑ. මේ දෙක අතර ගමු. කරලා මාරු කරමු. දැන් හරි. දැන් පිළිවෙලයි වගේ. මං කී හිටියේ මොකද්ද දන්නවද? මං කී හිටියේ කොමඩු වලින් වැඩිය මේ බඩගින්න නිවෙන්නේ නෑ. මොකක්ද ඒකට කියන්නේ? හරි. ඒකට කියන වචනේ මං කියන්න කැමති නෑ. අකමැති දේවල් කරන්න ඕනේ. මට ගහක් එක ගහක් හම්බුණා. ඒක නියමයි. මට තව ගහක් තිබ්බනම් ඇති. හරි. ගස් නම් හම්බුන්නේ නෑ. දැන් මං ටික වෙලාවක් ඉඳන් මෙතන. ටික වෙලාවක් ගහක් හම්බුණා. කොහොද? මට හම්බුණාද? මේ තියෙන්නේ. නියමයි. ගස් දෙකක්ම තියෙනවා දැන් මට. ගෙදර පැල කරන්න පුළුවන් ලස්සනට නෙමෙයි පැල කරන්නේ ලස්සන කරන්න පැල කරන්නේ. අර මොනවද? අර කොමඩු ගෙඩිද නෑ කොමඩු නෙමෙයි. අර ඒ ගස්වල මොනවද තියෙන්නේ? අපි වෙලේ කඩාගත්තේ කොකෝවා ගෙඩි. ඔව් නේ. කොකෝවා ගෙඩිද කොහෙද? ඒ කොළගිරව යාළු කරගත්තා නම් හරි. කෝ? මේ මෙතන. මං දැක්කේ නෑනේ. ඔයාලට වීයට දෙකක් දෙන්න. අනේ එකපාරෙන් යාළුණා. හොඳ ළමයි. එන්න. දැන් කරේ ඇති. මේ ඉන්නේ. කොළගිරවෙක් ඉන්නවා. කොළගිරවෙක් නියමයි. තව එක්කෙනෙක් හම්බුණා නම් බුදු අම්මෝ උඩ බලාගෙන යන්න එපා කියන්නේ ඕක තමයි. පොඩ්ඩෙන් ඉවරයි. අවසන් ගමන. මේකට යන්න පුළුවන් හැබැයි මට හරි හමං ආමර එකක් නැහැ. ආමර එකක් තිබ්බනම් ඉතින් මං ඔකට යනවා. හැබැයි ඉතින් ස්පීඩ් රන් කරන අයට ආමර එකක් තිබුණත් නැතත් ඒගොල්ලෝ නම් යනවනේ. මොකට කියනවද? අරයා වැටුණා. පොඩ්ඩේ මාත් ඉවරයි. එන්නේ යාළුවා උඩට මේ මං කියන්න ගියේ මං එක ස්පීඩ් රන් එකක්වත් කරලා නැහැ. අඩුම ගානේ මට ස්පීඩ් රන් කරන්න යාළුවෙක්වත් නැහැ අඩුම ගානේ. ඉස්සර නම් අයියත් එක්ක ප්ලේ කරා. දැන් ඉතින් අයියා කාර්යබහුල වැඩි. මොකද කිව්වොත් එයාට ක්ලාස් A level ලියන්න හින්දා A level ලියන්න නැහැ ඉතින්. මොකද්ද දන්නවද? එයාට දැන් වයස 17යි. එයා හෙන කාර්යබහුලයි. ඒක නිසා මම එයාට වද දෙන්නේ නැහැ. මේ ගහ හොඳයි වගේ අද රැට ඉන්න. හරි. මෙතනින් රෝඩ් දෙකක් ගහගත්තා නම් ඔන්න සතියක් විතර ඉන්න පුළුවන්. මේකේ ඇතුලේ සතියක් විතර හිටියොත් එහෙම මං හරි වහගත්තා. මොකද කිව්වොත් හුඟක් වෙලා මේ එළියේ ඉන්න බෑ හවස් යාමෙට. මං හිතනවා දන්නව ඇති කියලා ඉතින්. දන්නවනේ කොහොමද? මේක මගේ පළවෙනි එපිසෝඩ් එක නෙමෙයිනේ. මේ වගේ ලස්සන බේස් එකක් කාටවත් නැහැ නේද? කාටවත් හදන්න බෑ. මට විතරයි පුළුවන්. නෑ ඒක අමතක කළා දාන්න ඉතින් නිකන් කිව්වේ. මෙතන ඉමු ටික වෙලාවක්. මුළු රෑම ඉන්නේ නැහැ හැබැයි ටික වෙලාවයි ඉන්නේ. මුළු රෑම ඉන්න බෑ නෑ. ඔව් කමන්නේ. ටික වෙලාවක් ඉමු. හුඟ වෙලාවක් ඉන්නේ. එතකන් කරන්න වැඩක් හිතමු. හරි. එතකන් ඉතින් ඇවිද ඉන්නේ තියෙන්නේ. අඩුම ගානේ මට හොඳ අදහසක් ආවා. මේක කාලා ඉන්නකෝ. මොන දෙයකටත් වඩා බඩ පුරව ගන්න එක හොඳයි. මෙන්න මෙහෙම මම හැමතැනම වලවල් හරිනවා. දැන් නම් ඉතින් ඒ වලවල් නෙමෙයි හරවුවේ. මේ පඩිපෙලක් වගේ හදන්න යන්නේ. දැන් ලස්සනයි. මෙච්චර ආවේ කොහමද? මං හතර හරි. ගාන වැරදිලා. ඉතින් 62ක් තියෙනවා. තව දෙකක් කඩාගත්තා නම් ඔන්න ස්ටේක්ද මොනවා හරි එකක් තියෙනවා. කාලේ කණ එක තමයි තියෙන ලොකුම සතුට. හරි ඉතින් පේනවා ඉතින් කරලා තියෙන විනාශේ නම්. මේ ලස්සන ගිරව හරි හුරතල් නේද? කාට මට විතරද මෙයා හුරතල් වගේ පේන්නේ? යන්න කරට නැග්ගා. දැන් කළුවරයි. තාමත් කළුවරයි. උඩට ගිහින් බලමු.
මෙතනින් මඩ ටිකකුත් අරන් ගියා නම් හරි. කමන්නේ මං කළුවරේ හරි උඩට යනවා කියලා තමයි හිතාගෙන ඉන්නේ. ඇයි අප්පා? එලි වැටිලා. මට හිතෙන්නේ අර ගහ නිසා තමයි කළුවරට පේන්නේ නැත්තේ. ඒක ගහ එන විශාලයිනේ. ලොකු ගහක්. ඇත්තටම ගොඩක් ලොකු ගහක්. මට නත්තල් ගහක් හදන්න තිබ්බනම් ෂෝක්. මං මගේ අනාගතේ හදන මගේ ලස්සන හෝම් එකේ දානවා ලස්සන ක්‍රිස්මස් ට්‍රී එකක්. ඩෙකරේෂන් දාන්න පුළුවන්. අර මං කොකෝ වගේඩි කඩාගත්තේ අන්න ඒවා. මේ ඒ කේව් එකට මට යන්න හම්බෙන්නේ නැහැ. මට හිතෙන විදිහට මං ආපහු දූපතක අතරමං වෙලා. මේක නම් මහා එපා කරපු දෙයක්. මේ මොකද්ද? ටැංකියක්ද? සොම්බින්ගේ ස්විමින් pool එකද කොහෙද? වාව් ඒකේ වේගෙන් යන්න පුළුවන්. නියමයි. මොන වුණත් ලකුණු 10න් 10ක් දෙන්න පුළුවන්. 10න් 10ක්ම දෙන්න බෑනේ. එතකොට ඉතින් මං හදන pool එකට 10න් 8ක්ද දෙන්නේ. ඒක හරියන්නේ නැහැ. සුගර් කීන් තියෙනවා. මට යන්න තැනක් නෑ වගේ. අයියෝ. මගේ කකුල් දෙක දැන් හරි. ඒක ගැන අමතක කරලා දාන්න. බලන්න එතන ලස්සන. එතන නම් නියම තැනක් ගෙදරක් හදාගන්න උනත් ඒ උනාට මෙතන ගෙදරක් හදලා කිසිම පිළිවෙලක් නැහැ. අනික මම මේ සැරේ ගෙවල් හදන්න කාලේ නාස්ති කරන්නේ නැහැ. මං කිව්වේ කේව් එකට ගිහින් තමයි ගෙයක් හදනව නම් හදන්න හිතාගෙන ඉන්නේ. මෙතන හොඳයි. ඔන්න බලන්න මං කරන වැඩේ. වී. පේනව නේද? මේක තමයි ලස්සනම තැන. අතන සුගර් කීන් දින වටිනා අගනා වස්තුවක්. ඇත්තම කිව්වොත් ඒක නිකන් gift එකක් වගේ. හරි ෂෝක්. අපිට Minecraft වල දීලා තියෙන ලස්සනම gift එක වෙන්න ඕනේ මේ සුගර් කීන්. ඇත්තටම. මං කිව්වේ මට හිතන දේ ඊට වඩා හොඳ දෙයක් ඇති මට මතක නැහැ. හොඳ දෙයක් තියෙනවා. ඇත්තටම හොඳ දෙයක් තියෙනවා. ඒ තමයි වූල්ෆ්ලා. මං ආසම මෙයාට ගොඩට එන්න බෑද? අයියෝ ගිලෙනවා. එන්න. එන්න. අනේ එයා ගිලෙනවා. මම මොකද කරන්නේ? එන්නකෝ. අයියෝ කරන්න දෙයක් හිතාගන්න බෑ. එයා ගිලිලා මැරෙයිද? මං අතන ඉඳන් පනිනවා. මගේ අනේ අපේ මාත් හදාගත්තනේ මේ වගේ ගිරවෙක් ඉතින්. හරි එක හાર્ට් එකයි බිඳුනේ. ඒ කියන්නේ මාට හරි ඉතින් මම පූසෙක්නේ 57ක් තියෙනවා. ඒක නිසා එක හાર્ට් එකයි බිඳුනේ. ඔය කිව්වට ඉතින් මැරුණොත් එහෙම ඊළඟට වටයක් කරකින්න වෙනවා. හරි මට දෙන්නෙක් හම්බුණා. බලන්න එක්කෙනේ ලා නිල් පාටයි. තද නිල් පාට තිබ්බනම් තවත් හොඳයි. හරි ඉතින් ඊට තව කියන්න තව ගොඩාක් ලොකු විශේෂ දෙයක් තියෙනවා. ඒ තමයි මට අලුත් යාළුවෙක් හම්බුණා. අලුත් යාළුවෙක්. මං එයා ගැන පස්සේ ඔයාලට මොකද කිව්වොත් මට ගෙදර කිසිම යාළුවෙක් නැහැ. අල්ප ගෙදරවත් නැහැ. ඒ කිව්වේ ඉස්කෝලේ යනකොට ඉස්කෝලේ ගියාට පස්සේ ඉන්න යාළුවෝ විතරයි. අන්න ඒකයි මං හරිම සතුටුයි මට යව හම්බ වෙච්ච එක ගැන. එහෙනම් ඉතින් එනදී වීඩියෝ එක බලන්න. ඔන්න බලන්න එන්න. මෙහාට එන්න. මේ ලස්සන කුරුළු දෙන්නේ මාළ ගිරව් වගේ. ඔයා එන්න මුලින්ම. ඊට පස්සේ ඔයා කො බලමු. අනේ හරි ෂෝක්. ඒ දෙන්න අනිත් පැත්ත හැරිලා හැබැයි. මෝඩයෝ දෙන්නෙක් වගේ පොඩ්ඩක් විතර. හරි. ඒක ගැන එච්චර හිතන්න ඕනෙත් නෑ. මට නම් හිතෙන්නෙම මං අතරමං වෙලා. Oh no. Oh my god. දැන් නම් ඉතින් අපිට පොළොව පලාගෙන යන්න වෙනවා. හරි. Goodbye brother. මම වැස්සට දෙයි බයි කිව්වා. ඔව්. වැස්සට තමයි බයි කිව්වේ. හරි ඉතින් මොකක්ද හිතෙන්නේ අද මේ මගේ වීඩියෝ එක ගැන? මං හරිම කනගාටු වෙනවා අපේ අර පරණ ගෙදර නැති වෙච්ච එකට. නෑ එක්කෝ කනගාටු වෙන්නේ නෑ. මොකද ඒක නිකන් අපායට බෝම්බ ගහලා වගේ. ඒක ගැන එච්චර හිතන්නත් එපා. මේ ඒක නිකන් කිව්වේ. නෑ ඇත්තට මේක නිකන් අටපට්ටමක් වගේ තමයි. එහෙනම් ඉතින් ගිහින් එන්න. Goodbye. See you. පස්සේ හම්බෙමු.